හොඳ විඥානය අවදි කරන්න පුළුවන් චිත්‍රපටයක්. ඒක ඇත්තටම මාර වටින දෙයක්. පුළුන් බරයි යකඩ තරම් පුළුන් බරයි යකඩ තරම් කෑදරෙන් උපන් ගමකට ආදරේ පුළුන් ගහ යට කෑදරෙන් ඇත්තටම වෙනස් ආකාරයක චිත්‍රපටියක් බලන්න හම්බුණා. ඒ කියන්නේ අපි දැක්කේ ක්‍රියාදාම පික්චර් සහ එක එක ලයිෆ් කරන්නේ. හැබැයි මේ වගේ ලයිෆ් එකක් ගැන ප්‍රසන්න මහත්තයා කතා කරපු එක ගැන මම ඇත්තටම සන්තෝෂවන්ත වෙනවා. ඒ වගේම අපිට වෙනම හැකියි මේක දකින්න පුළුවන් අවස්ථාවක් උදා කර දීපු එක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඒක ඇත්තටම මාර වටින දෙයක්. ආදර්ශමත් ෆිල්ම්. ගොඩක් ලස්සනයි ෆිල්ම් එක. කාලයකට පස්සේ හොඳ ෆිල්ම් එකක් බැලුවා. ගෙදර හැමෝත් එක්කම. ඉතින් ගොඩක් එන්ජොයි කරා. මම ඉල්ලනවා දෙමාපියෝ හැම එක්කෙනාගෙම තමන්ගේ දරුවන්ට දරුවෝ වගේම ස්වාමි පුරුෂයාට බිරිඳවරුන්ටත් හොඳ ආදර්ශමත් චිත්‍රපටයක්. අම්මා කෙනෙක්ගේ ආදරය ගැන ඒ කියන්නේ පිටදරුවෙක් වුණත් ඒ ළමයාට අන්තිමේදී ඒ කියන්නේ අම්මා කෙනෙක් විදියට එයාට මේ කොච්චර ඕනම දරුවෙක් එයාට තමන්ගේ දරුවෙක් විදියට හදාගන්න පුළුවන් කියන අර ඒ ආකල්පය එතනින් දීලා තියෙනවා. මෑත කාලේ මම බලපු චිත්‍රපටයකට වැඩිය ටිකක් වෙනස් චිත්‍රපටයක්. මොකද ගොඩක් චිත්‍රපටිවලදී ඉන්නේ චිත්‍රපටියේ කියන විකාශය වාක්‍ය වලින් දෙබස් වලින් කියවෙන එකක් තියෙනවා. නමුත් චන්දරේගේ වයිෆ් ෆිල්ම් එකේ ගොඩාක් රූපමය භාෂණයක් තියෙනවා. ඒකට ගොඩක් කැමතියි මම. මොකද ප්‍රේක්ෂකයෝ එන්න ඕනේ තමුගේ විඥාණය ඔබමට්ටම් කරගෙන විඥාණය දියුණු කරගන්න ඕනේ චිත්‍රපටයක් තුනේ. ඒක මේ සිද්ධිවාචක ලෝකයට ගැලපෙන්න ඕනේ චිත්‍රපටයක් හැම මොහොතකම. මම හිතන්නේ චන්දරේගේ වයිෆ් මෑත කාලේ බලපු හොඳ සමාජ විවරණයක් තියෙන, හොඳ ප්‍රස්තුතයක් තියෙන, හොඳ විඥාණය අවදි කරන්න පුළුවන් චිත්‍රපටයක්. ඒක තමයි මම කියනවා හැම ප්‍රේක්ෂකයෙකුටම ඇවිල්ලා බලන්න. චන්දරේගේ වයිෆ් දැන් තිරගත වේ.